සුබ දවසක් සෙනෙහවන්ත කිතුණු සහෝදරයනි මා හිතනවා මේ කාලෙදී මේ පැමිණ තිබෙනා වූ විපත්තියේ යම්කිසි වගකීමක කොටසක් කිතුණුවන් වන අපට අයිතිව තිබෙනවා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මා ඔබගේ හදවත ස්පර්ශ කරමින් මේ දවසේදී කතා කරන්න කැමති ඔබට උන්වහන්සේ කැඳවීමක් දීලා තිබෙනවා උන්වහන්සේ ඔබට වගකීමක් දීලා තිබෙනවා ඔබට නායකත්වයක් දීලා තිබෙනවා ඔබට සෙනගක් බලා ගැනීමේ වගකීම දීලා තිබෙනවා. ඒ හැම කෙනෙක්ගේම වගකීම උන්වහන්සේට කතා කරමින් මේ කුණාටුව නිශ්චල කරන්නට බලය තිබෙන දෙවියන් වහන්සේට ඔබගේ යාඥාවන් කනලව් ඔප්පු කරමින් මේ මුළු විශ්වයම මහත් විපතකට පත්වෙච්ච වෙලාවදී අප ජීවත් වන්නා වූ මේ දේශය ශ්‍රී ලංකාව මහත් වූ සමාදානයකට ගෙනවිත් මේ වසංගතය නිශ්චල කරන්නට බලය තිබෙන යේසුස් වහන්සේට කතා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. මා ඔබව ධෛර්යමත් කරන්න කැමති ඒ වගකීම ඔබ දරමින් ඉදිරි දවස්වලදී උන්වහන්සේ මහත් වූ නිශ්චලතාවයක් මේ දේශය ඇති කරන පිණිස ඔබ යාඥා කරමින් ඔබගේ වගකීම හරියාකාර විශ්ත කරමින් ඔබගේ අසල්වාසිය ගැන මේ රට ගැන ඔබ වගකීමෙන් යුක්තව උන්වහන්සේට කතා කරද්දී ශුද්ධ බයිබලයේ දෙවනි ලේකම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ මෙහෙම කියනවා මාගේ නාමයේ දරන මාගේ සෙනග යටත් වී යාඥා කර මගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අතහැරියොත් මම ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මෙවැනි අනර්ග පොරොන්දු අපට උන්වහන්සේ දී තිබෙනවා. මා කැමති මේ දවසේදී ඔබව ශක්තිමත් කරන්නට ඔබව ධෛර්යමත් කරන්නට ඔබ ජීවත් වෙන නිවස තුල ඔබට දේව මෙහන් වලට යන්න බැරුව තිබෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඔබ දනගසමින් අපි ජාතියක් හැටියට මේ රට මේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ කරුණාව ලැබ මහත් නිදහසකට ගැනීමේ වගකීම ඔබත් මාත් මේ අවස්ථාවේදී දරමු කියලා මම ඔබට මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.